මම ශානිකා සඳමාලි දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ අවසාන වසර නීති ශිෂ්‍යාවක් විදිහට ඉගෙන ගන්නවා. ඉතින් මම දැක්කා චාරුක් සර් නැවත ක්ලාස් පටන් ගන්න තියෙනවා. ඉතින් මම සර්ව හම්බ වෙන්නේ 2017 අවුරුද්දේ. ඒ වෙනකොට මම ඉගෙන ගන්න ගමන් හිටියේ මොන්රාගල දිස්ත්‍රික්කයේ තියෙන ඉතාමත් අඩු පහසුකම් සහිත ඉස්කෝලයක. කොටින්ම කිව්වොත් ගණිතයේ විෂය ඇතුළු ප්‍රධාන විෂයන් වලට පවා ගුරුවරු නොහිටපු ඉස්කෝලයක්. ඉතින් මම අහම්බෙන් තමයි 2017 වර්ෂයේදී මගේ වෙනත් ගුරුවරියකගේ මැදිහත් වීමෙන් සර් වෙත යොමු වෙන්නේ. ඒ වෙලාවේදී ඇත්තම කියනවා නම් මම සර්ගේ රිසර්ච් ගැනවත් සර් වැඩ කරන පිළිවෙල ගැනවත් ඉගෙනීම් රටාව ගැනවත් කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි සති දෙකක් ඇතුළත මම දැනගත්තා මම මේ තෝරගත්තේ මට තියෙන හොඳම තැන තමයි කියන එක. සර් මගෙන් කෙලින්ම ඇහුවේ පුතේ ඔයාලට ගන්න ඕන රිසල්ට් එක මොකද්ද කියන එක. හැබැයි ඒ වෙලාවේදී මම කියන්නේ මට කරන්න ඕනේ මගේ අක්කා පාස් කරලා යන එක විතරයි කියලා. එතකොට මට අදහසක් තිබුණේ නැහැ ඇත්තට මගේ ඇතුලේ දක්ෂකමක් තියෙනවද මම ඉගෙන ගන්න දක්ෂකමක් තියෙනවද ඒ වගේ දෙයක් මගේ හිතේ තිබුණේ නැහැ. හැබැයි සර් තමයි ඒ හැංගිලා තිබු මගේ දක්ෂකම් ටික එළියට අරන් සර් කිව්වේ පුතේ එහෙම නෙමෙයි ඔයාලට පුළුවන් මේ ඉස්කෝලේ පළවෙනි A9 වෙන්න කියලා. අපේ ඉස්කෝලේ ආරම්භ කරන්නේ 1900 ගණන් වල. නමුත් ඒ කාලේ ඉඳන්ම 2018 වර්ෂය වෙනකම් එක ළමයෙක්වත් ඒ සාමාර්ථ 9ක් ඕ ලෙවල් විභාගයකට අරන් තිබුණේ නැහැ. ඇත්තටම මටත් මගේ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ මට උනත් ඒ තත්ත්වයට යන්න පුළුවන් ය කියන එක. ඉතින් සර් තමයි මාව ගෙන්නලා මට මඟ පෙන්වීම කරලා හැමදේම හොඳට කියලා දීලා සර් තමයි 2018 අවුරුද්දේ මම ඕ ලෙවල් විභාගෙට මුහුණ දෙනකොට පුතේ ඔයාට පුළුවන් ඔයා අනිවාර්යෙන් මේ තැනට යනවා කියන එකට ධෛර්යමත් කරේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2018 අවුරුද්දේදී මොණරාගල තියෙන කරමෙටි කියන කනිෂ්ඨ විද්‍යාලේ පළවෙනි A9 මගෙන් වාර්තා වෙනවා. ඉතින් ඊට පස්සේ උනත් සර් මාව කවදාවත් අතහරින්නේ නැහැ. එදා ඉඳන්ම සර් මාව මෙහෙවනවා මම මොන තැනටද යන්න ඕන කියන එකට. ඉතින් මම ඊළඟට උසස් පෙළ සඳහා තෝරගන්නවා කලා විෂය ධාරාව. කලා විෂය ධාරාව තෝරාගෙන ප්‍රදේශයෙන් පළවෙනි වරට නීති දෙපාර්තමේන්තුවකට නීති අධ්‍යයනය කිරීමට යන පළවෙනි ළමයා විදිහට මම තේරෙනවා 2021 උසස් පෙළ අවුරුද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. ඉතින් එදා ඉඳන් අද වෙනකන්වත් සර් කිසිම දවසක මම අතහැරියේ නැහැ. සර් හැම නිතරම පිටපස්සෙන් හිටියා. සර් හැම නිතරම හොයලා බැලුවා ගැන්වීමේ දේවල් සහ අනිකුත් දේවල් හැම දෙයක්ම ගැන හැම නිතරම මගේ පිටපස්සෙන් ඉඳලා මාව මේ තැනට ගෙනාවනම් කෙනෙක් ඒකේ පළවෙනි ගෞරවය අනිවාර්යෙන් හිමි වෙන්න ඕනේ චාර්ක සර්ට. ඉතින් මම පොඩක් මතක් කරන්න කැමතියි මගේ O level ඉතිහාසය ගැන. O level කාලේදී ඇත්තටම කියනවා නම් ගණන් පේපර් එක එච්චරම ලොකුවට ලියන්න ඕනි කොහොමද සිද්ධාන්ත මොනවද ඒ කිසිම දෙයක් හරියට මගේ ඔළුවේ තිබුණේ නැහැ විශේෂයෙන්ම ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය ගැන කතා කරනවා නම් චාරුක් සර් තරම් කෙනෙක් ආයෙ ඉන්නවා කියලා නම් මම නම් හිතන්නේ නැහැ. මම O level පේපර් එක අතර ගත්තට පස්සේ අතහරින්නයි කියලා ප්‍රශ්නයක් මට තිබුණේ නැහැ. මට අදටත් මතකයි මම ප්‍රශ්න 11ක් ලියනවා O level පේපර් එකකින්. එක ප්‍රශ්නයක්වත් අවිශ්වාස නැහැ. මට තිබුණු කාලයත් එක්ක මට තිබුණු ආසාවත් එක්ක මම ප්‍රශ්න 11කටම උත්තර ලියනවා. ජ්‍යාමිතිය ඒ අතරින් පළවෙනිම තැනට එන්නේ ජ්‍යාමිතිය. චාරුක් සර් නැත්තම් ජ්‍යාමිතිය නම් ඉගෙන ගන්නම බැරි තරම්. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම මේ දැනක ඉන්නවා නම් ඇත්තට මේකේ පළවෙනි පියවර දැම්මේ චාරුක් සර්. ඉතින් චාරුක් සර්ටත් ගොඩාක් ස්තුතියි සහ නංගිලමල්ලා හැමෝටම ආරාධනා කරනවා. විශ්වාසින් යුතුව චාරුක් සර් එක්ක එකතු වෙන්න. සර් කවදාවත් ඔයාලවත් හරින්නේ නැහැ. ඔයාලගේ හීන වලට යන්න සර් අනිවාර්යයෙන්ම තාත්තා කෙනෙක් වගේ පිටපස්සෙන් ඉඳලා හිවණැල්ලක් වගේ ඉඳලා ඔයාලට උදව් කරනවා. ඉතින් thank you හැමෝටම.